නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සූවිසි මහා ගුණයන් අතරින් අද අප සිහිපත් කරගන්නේ බුද්ධ ගුණය. සම්මා සම්බුද්ධ හා බුද්ධ යන පද දෙකින්ම තථාගතයන් වහන්සේ චතුස්සත්‍ය ධර්මය අවබෝධ කළ බව දැක්වෙයි. සම්මා සම්බුද්ධ යනුවෙන් අන්‍ය උපදේශයකින් නොව ස්වශක්තියෙන්ම මනවින් අවබෝධ කළ බව විශේෂයෙන් දක්වයි. එසේනම් බුද්ධ යන පදය නැවත ඇතුළත් කර ඇත්තේ කෙසේද? එය තමන් අවබෝධ කළ චතුස්සත්‍ය ධර්මය අන්‍ය සත්වයන්ටත් අවබෝධ කරවීමට සමත් වූ විශේෂ ගුණය දැක්වීම සඳහාය. ධර්මය තමන් අවබෝධ කරගත් සියලු දෙනාටම එය අන්‍යයන්ට අවබෝධ කරවීමට හැකි නොවේ. පසේ බුදුන් වහන්සේ චතුස්සත්‍ය අවබෝධ කරගත්තද එය සෙසු සත්වයන්ට දේශනා කිරීමට සමත් නොවෙති. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කළ ධර්මය දේවයන්ටත් මනුෂ්‍යයන්ටත් අවබෝධ කරවා බොහෝ සත්වයන් දුකින් මුදවා නිවන් කරා පමුණු වූසේක. තථාගතයන් වහන්සේ තමාලත් ධර්මය සංගවාගෙන තමන්ගේම සුවේ පමණක් සොයන්නෙක් නොවූසේක. උන්වහන්සේ මහත් උත්සාහයෙන් තමන් අවබෝධ කළ ධර්මය ලෝකයට බෙදා දුන්සේක. සබ්බදා සබ්බ සත්තානං හිතායච සුඛායච යනුවෙන් දැක්වෙන කරිදි තථාගතයන් වහන්සේ 45 වසරක් මුළුල්ලෙහිම සත්වයන්ගේ හිත හා සුව පිණිස අවිවේකයෙන් ධර්මය දේශනා කළසේක. ධර්මය අවබෝධ කරගත හැකි සත්වයන් දැක උන්වහන්සේ බොහෝ දුර පාගමනින්ම ඔවුන් කරා වැඩම කළසේක. එක්වරකින් අවබෝධ නොවූවන් වෙත නොඑක්වර වැඩම කර චතුස්සත්‍ය අවබෝධ කර වූසේක. පිරිනිවන් පාන දිනයේද තථාගතයන් වහන්සේ සුභද්‍ර පිරිවැජියාට ධර්මය දේශනා කළසේක. මේයි බුද්ධ ගුණය. අවබෝධ කරගත් ධර්මය ලෝකයට අවබෝධ කරවා අසංඛ්‍ය සත්වයන් නිවන් කරා ගෙන යාමයි. සියලුම සත්වයෝ නිවන් මඟ අවබෝධ කරගනිත්වා. බුද්ධං සරණං ගච්ඡාමි.